ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ කරපිංච කල් තියාගන්න පුළුවන් ක්‍රමයක්. මේක ඔයාලට බිස්නස් එකක් විදිහට ගෙදර ඉඳන් කරන්නත් පුළුවන්. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. අපි එනම් වීඩියෝ එකට යමු. මම විදේශ රටක ඉන්න නිසා අපිට කරපිංච හොයාගන්න අමාරුයි. මම කරපිංච කඩෙන් ගෙනල්ලා කල් තියාගන්න විදිය තමයි අද ඔයාලට පෙන්නන්නේ. මේ තියෙන්නේ මම කඩෙන් ගෙනාපු කරපිංච මිටියක්. මේක මේ විදිහටම ෆ්‍රිජ් එකේ තියෙනකොට නරක් වෙන්න බලනවා. මම සාමාන්‍යයෙන් කරන්නේ කරපිංච මිටිය ගෙනාපු දවසේම හරි එහෙම නැත්නම් ඊට පහුවෙන්දට හරි මේ විදිහට කරපිංච කොළ ටික ගලවලා කිචන් ටවල් එකක් උඩට දා ගන්නවා. ඒකේ වතුර ගතිය තියෙනවා නම් අයින් වෙන්න තමයි එම කරන්නේ. මම මේ කොළ ටික වේලගන්නේ එයා ෆ්‍රයි එකේ. මේ විදිහට කොළ ටික එයා ෆ්‍රයි බකට් එකට දාගෙන පොඩ්ඩක් තුනී කරගන්නවා. ඊළඟට මම කොළ ටික මේ විදිහට net එකකින් cover කරගන්නවා. මොකද නැත්තම් කොළ ටික එයා ෆ්‍රයි එක ඇතුලේ හුළඟ යන්න පුළුවන්. දැන් එයා ෆ්‍රයි එකේ ටෙම්පරේචර් එක සහ ටයිම් එක සෙට් කරනවා. අංශක 160 උෂ්ණත්වයට විනාඩි 10කට දා ගන්නවා. විනාඩි 5ක් යනකොට මම බකට් එක එළියට අරගෙන කලවම් කරලා නැවත සැරයක් තව විනාඩි 5ක් තියෙනවා. දැන් බැදගෙන අවසానයි. ඔයාට ඇහෙනව නේද මේකේ සද්දේ? දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. ඔයාට බැදිලා මදි කියලා හිතෙනවා නම් තව ටිකක් තියාගන්න පුළුවන්. දැන් මේක ඕන කාලයක් තියාගන්න පුළුවන්. ඔයාට මේක ගෙදර ඉඳන් බිස්නස් එකක් විදියට කරන්නත් පුළුවන්. මට සමහර දවස්වලට අමු කරපිංච හොයාගන්න බැරි වුණොත් මේ විදියට කඩේ තියෙන වේලපු කරපිංච පැකට් ගන්නවා. මේ බ්‍රෑන්ඩ්ස් දෙකකින් තියෙන්නේ. ඔයා මේක බිස්නස් එකක් විදියට කරනවා නම් මේ විදිහේ ලොකු ඩීහයිඩ්‍රේට් මැෂින් තියෙනවා. ඒවට දාලා වේල ගන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්නම්. අපි නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. බොහොම ස්තුතියි.